හරි සුබ දවසක් නංගිල මල්ල හැමෝටම එතකොට මේ වෙද්දී වාල කෙමස්ට්‍ර MCQ එකේ කෙමස්ට්‍ර MCQ කෙමස්ට්‍රිය එකේ ෆස් පාට් එක දැන්වාල ලියලිවරයි එතට අපි කෙමස්ට්‍රියගේ MCQ එක ලිවීමට අදාළවත් වීඩිය එකක් දැම් එතකොට ඒකට ඒක වල ගොඩක් කටිය ප්‍රයෝජ කරන්තිම එතකොට ඒ වගේම කෙමස්ට්‍රී සකන් පාට් එකට අදාළවත් ඒ වගේම වීඩිය එකක් දාන්න තමයි බැලුවේ එතර මේ මහරද මේක තියෙන සෑහෙන් ප්‍රායෝගික ක්‍රමයක් සහ මම ඒලිවැලි භාගෙදී අනුගමනය කරපු ක්‍රමවේද හරිද හරි එතොට මෙහෙමයි අනිවාරෙන්ම දැන් වාලගේ සබ්ජෙක්් දෙකක් පුල්ලිවරයි සහ කෙමස්ට්‍රි වලත් ෆස් පාට එක MCQ එක ඉවරයි හරිද හැබැයි දැහිතනු කෙමස්ට්‍රීගේ MCQ එක හිතුම තරම් හොඳට ලියාගන්න බැරි වුණා කියලා හැබැයි වාට මේ දවස් දෙකේ හරියට වැඩටිය කරා කියන්නේ වාට MCQ එකෙන් අඩු වෙච්ච ලකුණු ටික අන්තිම එක. හරිද? ඒ කියන්නේ දැන් කෙමිස්ට්‍රි සෙකන්ඩ් පාර්ට් එකෙන් ඇත්තටම විභාග ඉවර වෙන්නේ. ඔන්න ඔය පාර්ට් එකෙන් ඔයාලට අර කෙමිස්ට්‍රි වල අඩු වෙච්ච ලකුණක් තියෙනවා නම් ඔන්න ඕක ගොඩ දා ගන්න පුළුවන්. හරිද? හරි. ඒකට හේතුව මේකයි. ඇත්තටම මට ඒ ලෙවල් විභාගෙදී මුලින්ම මැත්ස් තිබුණා. ඊට පස්සේ ෆිසික්ස් ওই පිළිවෙලට හැමදාම යන්නේ. එතකොට මට ඒ ලෙවල් විභාගෙදී වැඩිපුරම සාර්ථකව ලියා ගන්න පුළුවන් වෙච්ච පේපර් එක තමයි කෙමිස්ට්‍රි සෙකන්ඩ් පාර්ට් එක. හරිද? ඒ කියන්නේ අන්තිමට තියෙන අන්තිමටම තිබිච්ච එක්සෑම් එක තමයි මට වැඩිපුරම සාර්ථකව ලියා ගන්න පුළුවන් වුණේ. හරිද? ඒ නිසා ඔයාලා තාමත් මේක අතාරින්න එපා. අන්තිමකින් පවා ඔයාලගේ රෑන්ක් එක සෑහෙන ප්‍රමාණයකින් ඉස්සරහට ගන්න පුළුවන්. හරිද? හරි. කොහොම හරි අද මම කතා කරන්න යන්නේ ඔයාලට ෆිසික්ස් කෙමිස්ට්‍රි වල සෙකන්ඩ් පාර්ට් එක. ඒ කියන්නේ ස්ට්‍රක්චර්ඩ් එසේ එක සහ එසේ එක ලියද්දී ඔයාලා ඒ වෙලාවේදී අනුගමනය කරගන්න ඕන ක්‍රියාපිළිවෙළවල් ටිකක්. හරිද? ඇත්තටම මේක සෙකන්ඩ් පේපර් එකේ ටයිම් බැලන්සින් සම්බන්ධව දාන වීඩියෝ එකක් කිව්වොත් හරි ගොඩක් වෙලාවට ගොඩක් ළමයින්ට ප්‍රශ්න එන්නේ සෙකන්ඩ් පාර්ට් එකේ පේපර් එක අමාරු වෙනවට වඩා හරිද ඒ කියන්නේ MCQ සෙකන්ඩ් පාර්ට් එක ඒ කියන්නේ ස්ට්‍රක්චර්ඩ් එසේ එක සහ එසේ එකේ පේපර් එක අමාරු වෙනවට වඩා පේපර් එක ලේසි වුණත් ලියා ගන්න වෙලාව මදි වෙන එක තමයි ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්නේ හරිද ඒතර මම මේ කියන ක්‍රමයට ඔයාලා පේපර් එක ලිව්වොත් ඔයාලට කවදාවත් අන්නේ ප්‍රශ්නේ නැහැ හරිද හරි එතකොට අපි බලමු පොඩ්ඩක් මේ ප්‍රශ්න වලට කොහොමද කාලය වෙන් වෙන්නේ කියලා හරිද හරි සාමාන්‍යයෙන් ගණනය කරලා තියෙන විදිහට කෙමිස්ට්‍රි සෙකන්ඩ් පාර්ට් එකේ එසේ ප්‍රශ්නයකට අපිට විනාඩි 27ක් වෙන් කරන්න පුළුවන් සහ ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්නයකට විනාඩි 18ක් වෙන් කරන්න පුළුවන් හරිද හරි එතකොට සම්පූර්ණ කාලය පැය 3යි සහ ඊට අමතරව ඇඩිෂනල් රීඩින් ටයිම් එකක් ඔයාලට දෙනවා විනාඩි 10ක හරිද හරි මෙහෙමයි මේ විනාඩි 10 කියන එක ඔයාලා හරි පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන ඒක ඔයාලා ප්‍රශ්න කරන්න ගන්න එපා මම නම් කියන්නේ ඒක ප්‍රශ්න කරන්න ගන්න එපා ඔය ඇඩිෂනල් රීඩින් ටයිම් කියන එක ඒක ගන්න ඔයාලා ප්‍රශ්න ටික තෝරගන්න හරිද හරි එතකොට පේපර් එක දුන්න ගමන් ඔයාලා මොකද කරන්න ඕන විනාඩි 5ක් විතර අරගෙන පොඩ්ඩක් පේපර් එක උඩින් පෙරලලා බලන්න පෙරලලා බලලා ඔයාලා ප්‍රශ්න ටිකක් තෝරගන්න හරිද ඒ කියන්නේ ඔයාලට පුළුවන්ම වගේ කියන ප්‍රශ්න ටිකක් තෝරගන්න එතකොට ඒකට තමයි ඔන්න ඔය ඇඩිෂනල් රීඩින් ටයිම් කියන එක දෙන්නේ එතකොට ඒක ඒ වැඩේටම පාවිච්චි කරන්න හරිද ගොඩක් දුරට විනාඩි 10ම නැතත් විනාඩි 5ක් හරි අරගෙන ප්‍රශ්න ටික පොඩ්ඩක් උඩින් බලන්න හරිද හරි එතකොට ප්‍රශ්න ටික ඔයාලා මුලින් බලලා ඉවර වෙලා ඔයාලා තීරණය කරගන්න මම කරන්න ඕන මුලින්ම මොන ප්‍රශ්නද කියලා හරිද දැන් මෙහෙමයි ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා මුලින්ම මේ ස්ට්‍රක්චර්ඩ් එසේ එකම කරන්න පටන් ගන්න ඕනේ කියලා. එහෙම එකක් නෑ හරිද? ඔයාලට කැමති නම් ඔය කියන්නේ ඔයාලට දැන් ප්‍රශ්න 8ක් කරන්න ඕනේ ස්ට්‍රක්චර්ඩ් 4ම කරන්න ඕන සහ එසේ 4ක් කරන්න ඕන. හරි. හිතන්න එක ළමයෙක්ට ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න 4ටම වඩා ලේසි එසේ ප්‍රශ්නයක් තියෙනවා නම් එයා මොකකින්ද පටන් ගන්න ඕනේ? එයාට ලේසිම ප්‍රශ්නේ. ඒ කියන්නේ එසේ ප්‍රශ්නේ. හරිද? හරි මම නම් විභාගේ පටන් ගත්තේ ස්ට්‍රක්චර්ඩ් එසේ වල පළවෙනි ප්‍රශ්نين ඒ කියන්නේ ව්‍යුහය හා බන්ධන වලින් එන ව්‍යුහය හා බන්ධන වලින් එන ප්‍රශ්නේ හරිද හරි මම හිතනවා ගොඩක් කට්ටියන්ට ලේසිම ප්‍රශ්නේ වෙන නැත්තේ ඕක තමයි හිතන්න එහෙම නොවන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් එයා එසේ එකෙන් පටන් ගන්න හරිද ඒ කියන්නේ කොහොම හරි පේපර් එක ඔයා පටන් ගන්නවා තමන්ට ලේසිම තැන හරි ඒක තමයි පළවෙනි වැදගත්ම දේ හරි එතකොට දැන් ඔන්න මම ස්ට්‍රක්චර්ඩ් වල පළවෙනි ප්‍රශ්නේ කරන්න පටන් ගත්තා කීයටද පටන් ගත්තේ අපි හිතමු නිකන් 8:30ට හරිද? ඔයාලා ඔච්ච එකක් ගෙනියනවනේ 8:30ට පටන් ගත්තා ඔයාලා ස්ට්‍රක්චර්ඩ් වල පළවෙනි ප්‍රශ්නේ කරන්න. හරි. දැන් ස්ට්‍රක්චර්ඩ් එක කරන්න පටන් ගත්තේ විනාඩි කීයක් හම්බ වෙනවද? විනාඩි 17ක් හම්බ වෙනවා. හරි. එතකොට 8:30 ඉඳන් ඔයාලට ගන්න පුළුවන් 8:17 වෙනකම් කාලය. හරිද? හරි. එතකොට හිතන්න දැන් 8:30 ඉඳන් 8:17 වෙනකම් ඔයා ස්ට්‍රක්චර්ඩ් වල පළවෙනි ප්‍රශ්නේ ව්‍යුහය බන්ධන ප්‍රශ්නේ ලියාගෙන යනවා. හරි දැන් වෙලාව 8:47 හරිද 8:47යි දැන් වෙලාව 8:47යි හරි හැබැයි තාම ඔයා මේ ප්‍රශ්නේ කරලා ඉවර නෑ හරිද තව ටිකක් තියෙනවා මේ ස්ට්‍රක්චර්ඩ් ෆස්ට් පළවෙනි ප්‍රශ්නේ හරිද ඒකේ
තව ටිකක් තියෙනවා. ඒ ටික ඔයාලට බැරිත් නෑ. හරිද? වෙලාව තියෙනවා නම් ලියන්නත් පුළුවන්. හැබැයි විනාඩි 40 ඒ කියන්නේ 8:47 වෙනකොට ඔයාලට ලියලා ඉවර කරගන්න පුළුවන් උනේත් නෑ. හරි. එහෙනම් ඔයා මොකද්ද කරන්න ඕන? ගොඩක් ළමයි මෙන්න මෙතෙන්දි තමයි මේක වරද්දගන්නේ. හරිද? හරි ගොඩක් ළමයි මෙතෙන්දි දැන් Tamanට පුළුවන් කෑල්ලක් නේ තියෙන්නේ. මෙන්න මේ කාලය ගැන හිතන්නේ නෑ. එයාලා මොකද්ද කරන්නේ? ඒ ප්‍රශ්නේ ඉවර වෙනකම් මේක ලියාගෙන යනවා. හරි. ඔන්න ඔහොම කරොත් ඔයා මොකද්ද කරලා තියෙන්නේ? වෙන ප්‍රශ්නයක තියෙන වෙලාවක් මේ ප්‍රශ්නෙට අරගෙන. හරිද? ඔන්න ඔහොම කරොත් තමයි පේපරේ ටයිම් අන්බැලන්ස් වෙලා ඔයාලට අන්තිමට තියෙන ප්‍රශ්න ටිකක් කෙලින්ම මග ඇරෙන්නේ. හරිද? හරි. අර සමහරු කියනවනේ මේ පේපර් එකේ සමහර ප්‍රශ්න බලන්නවත් වෙලාව තිබුණේ නැහැ කියලා. ඔන්න ඔහොම වෙන්නේ මෙන්න මේ ටෙක්නික් එක පාවිච්චි කරේ නැති වුණොත්. හරි. එතකොට දැන් මෙතෙන්දී ඔයා මොකද්ද කරන්න ඕනේ? මෙතෙන්දී ඔයාට ප්‍රශ්නේ පුළුවන් වුණත් 8:47 වෙනකොට අනිවාර්යෙන් පුළුවන් ඒවා තිබුණත් බැරි ඒවා තිබුණත් තනිකරම ප්‍රශ්න නවත්තන්න ඕන. හරිද? හරි. එතකොට අපි දැන් මේක භාගයට කරේනේ. හරිද? ඒ කියන්නේ 180ක් විතර කරා 120ක් විතර ඒ කියන්නේ දැනුම තියෙනවා. හැබැයි ටයිම් නැති නිසා අපි අතහැරලා ගියා. හරි. ඊට පස්සේ ඔයාලා දෙවෙනි ප්‍රශ්නේ තෝරගන්න. මෙහෙමයි. දෙවෙනි ප්‍රශ්නේ සමහර ළමයෙක්ට දෙවෙනියට ලේසි දෙවෙනි ස්ට්‍රක්චර්ඩ් එක වෙන්නත් පුළුවන්. හරිද? සමහර ළමයෙක්ට එසේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. හරිද? හරි. මම ඒ ලෙවල් විභාගෙදී දෙවෙනියට තෝරගත්තේ කර්මාන්ත රසායන ප්‍රශ්න. ඒ නිසා මම ඒ ඇසුරින්ම මේක පැහැදිලි කරන් යන්නම්. ඒක ඔයාලට අනුව වෙනස් කරගන්න පුළුවන්. හරිද? හරි. හිතන්න මේ මම තෝරගත්තේ දැන් මම කලින්ම තෝරගත්තේ පළවෙනි ප්‍රශ්නේ. ඊට පස්සේ තෝරගත්තේ 10 වෙනි ප්‍රශ්නේ. හරිද? කර්මාන්ත රසායනයේ ප්‍රශ්නේ. හරි. එතකොට කර්මාන්ත රසායනයනේ එසේ ප්‍රශ්නයක් තෝරගත්තේ. හරිද? හරි. එසේ ප්‍රශ්නයකට කොච්චර වෙලාවක් තියෙනවද අපිට? විනාඩි 27ක් නේ. හරි. බලමු දැන් අපි කියලා. දැන් අපි ප්‍රශ්නේ පටන් ගන්න 8:47ට. හරි. විනාඩි 27ක් තියෙනවා. එතකොට 8:47 විනාඩි 27ක් එකතු වුණාට පස්සේ අපිට එනවා මේකේ සම්පූර්ණ වෙලාව 9:15ට. හරිද? මේ පාර්ට් එක ඔයා පොඩියට පේපර් එකේ ලියා ගන්න. හරිද? අනිවාර්යෙන් මේ පාර්ට් එක ලියා ගන්න. හරි. එතකොට දැන් ඔයා මේ ටයිම් එකට 9:15ට ඉවර කරන්න බලාගෙන තමයි ওই ප්‍රශ්නේ කරන්න යන්නේ. හරිද? හරි. හිතන්න දැන් කර්මාන්ත රසායන කියන්නේ ඇත්තටම එහෙම අමාරු ප්‍රශ්නයක් නෙවෙයි. සාමාන්‍යයෙන් කියන්නේ කර්මාන්තය ගැන තියරි අවබෝධයක් තියෙනවා නම් ඔයාලට අඩු වෙලාවකින්ම කරලා ඉවර කරන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි කර්මාන්ත රසායනයෙන් එන ප්‍රශ්නේ. හරිද? හරි. එතකොට ඇත්තටම මට මේක A level විභාගෙදී විනාඩි 15ක් ඉතුරු කරපු ප්‍රශ්නයක්. හරිද? ඒ කියන්නේ උදාහරණයක් විදිහට මෙතන 8:47 ඉඳන් 9:15 වෙනකන් ගියේ නෑ. 9 වගේ වෙනකොට සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නේ මට සම්පූර්ණයෙන් කරලා ඉවර කරගන්න පුළුවන් වුණා. හරිද? 9 වගේ වෙනකොට. හරිද? එතකොට මෙතනින් ඇත්තටම 9 වගේ වෙනකොට මේක ඉවර කරලාගෙන විනාඩි කොච්චරක් ඉතුරු වෙලාද? විනාඩි 15ක් ඉතුරු වෙලා. හරිද? මේ ප්‍රශ්නේ විතරක් විනාඩි 15ක් ඉතුරු වෙලා. හරි. එතකොට ඒක සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් දෙයක්. හරිද? දැන් අපේ අවුරුද්දේ 2023 ආව මැග්නීසියම් කියන කර්මාන්තය. එතකොට ඔයාලා දන්නවා කොහොමද මැග්නීසියම් කියන සාපේක්ෂව ලේසි එකක් නේ. මෙහෙම ටිකක් අමාරු එකක් આવොත් වෙලාව යන්න පුළුවන්. කොහොම හරි අපිට ආපු ප්‍රශ්නේ සාපේක්ෂව සෑහෙන්න ලේසි. හරිද? හරි. එතකොට මොකක්ද උනේ? දැන් මෙතන විනාඩි 15ක් ඉතුරු වුණා. හරිද? හරි. එතකොට විනාඩි 15ක් ඉතුරුනා කියන්නේ මේක 9 වෙනකොට මම කරලා ඉවරයි. හරිද? හරි. එහෙනම් ඔයා ඊළඟ ප්‍රශ්නේ පටන් ගන්න ඕන කීයටද? 9ටනේ. හරි. හිතන්න ඕන ඊළඟට තෝරගත්තේ දෙවෙනි ප්‍රශ්නේ කියලා. ඉනෝගනික් ස්ට්‍රක්චර්ඩ් ඩිසේ ප්‍රශ්නේ. හරි. එහෙනම් ස්ට්‍රක්චර්ඩ් ඩිසේ එකක් නේ මිනිත්තු 27යි. හරි. මිනිත්තු 27 නම් 9 ඉඳන් 9:27 වෙනකම් තමයි කරන්න ඕනේ. හරි. හරි. එතකොට මෙන්න මේ ඉනෝගනික් ස්ට්‍රක්චර්ඩ් එක මොකද වෙන්නේ මට විනාඩි ඒක ස්ට්‍රක්චර්ඩ් එකක් නේ. ස්ට්‍රක්චර්ඩ් එකක් නම් මිනිත්තු කීයද? 18යි නේ. 18යි. හරි. මිනිත්තු 18යි. හරි. මෙතනත් එතකොට 8:48 වෙනවනේ. හරි. ඒතර මිනිත්තු 18ක් තමයි මෙතන තියෙන්නේ. හරි. එතකොට මොකද්ද වෙන්නේ? 9 ඉඳන් 9:18 වෙනකම් මම කරන්නේ මොන ප්‍රශ්නේ විතරද? දෙවෙනි ප්‍රශ්නේ විතරයි. අනිත් ඒවා කිසි දෙයක් ගැන හිතන්නේ නැහැ. 9 ඉඳන් 9:18 වෙනකම් මම බලන්නේ දෙවෙනි ඉනෝගනික් ප්‍රශ්නේ. ඒ කියන්නේ ස්ට්‍රක්චර්ඩ් දෙවෙනි ප්‍රශ්නේ ගැන විතරයි. හරිද? හරි. එතකොට හිතන්න මේ ප්‍රශ්නේ මට වෙලාව වැඩි වුණෙත් නෑ මදි වුණෙත් නෑ. ගානට බැලන්ස් එකේ ප්‍රශ්නේ පුළුවන් ටික පුළුවන් තරම් ලියා ගන්න පුළුවන් වුණා. හරිද? 90ක් විතර ලියා ගන්න පුළුවන් වුණා කියන්නේ ඇත්තටම ඉතින් 80ක් ලියාගත්ත කියන්නේ පේපරේ සාර්ථකයිනේ. හරිද? ඇත්තටම ගත්තොත් 75ක් කියන්නේ ඒක මට්ටමනේ. ඒතකොට ඔයාලට ස්ට්‍රක්චර්ඩ් එකෙන් 75ක මට්ටමකට ලියා ගන්න පුළුවන් කියන්නේ සෑහෙන සාර්ථක මට්ටමක්. හරිද? හරි. එතකොට හරි දැන් අපි ප්‍රශ්න තුනක් කළේ ඉවරයි. ස්ට්‍රක්චර්ඩ් දෙකක් කරා, එසේ එකක් කරා. හරි. එතකොට ඊළඟට මම ඒ ලෙවල් වල තෝරගත්ත ප්‍රශ්නේ තමයි 8 වෙනි ප්‍රශ්නේ. හරිද? 8 වෙනි ප්‍රශ්නේ කියන්නේ මොකද්ද? ඕගනික් ප්‍රශ්නේනේ. ඕගනික් ප්‍රශ්නේ. හරි. ඒතර මම පොඩ්ඩක් ඔයාලට මම තෝරගත්තේ නැති ප්‍රශ්න ටිකක් කියන්නම්. මම 6 වෙනි ප්‍රශ්නේ කරේ නෑ සහ 9 වෙනි ප්‍රශ්නේ කරේ නෑ. හරිද?
හරි. ඒතර මේ පාඩම් වල ගණනය කිරීම පාර්ට් එකම වැඩි නිසා මම ඒවට වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. එතකොට කොහොමත් ඒ දෙක මම ගෙදරින්ම ප්ලෑන් කරන් ගියා කරන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් මෙහෙම ගෙදරින්ම ප්ලෑන් කරන් යන්නේව වෙනස් කරන්න වෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි මේකෙදි මට එහෙම කරන්න ඕනේ නැහැ. එතකොට ඒක පොඩි chance එකක්. එතකොට හැබැයි ඔයාලා මුලින්ම තීරණය කරගන්න ඕන මොනවද කරන්නේ නැත්තේ කියලා අර ඇඩිෂනල් රීඩින් ටයිම් එකට දෙන විනාඩි 10යි. හරිද? හරි. එතකොට අපි ඊළඟට දැන් කරන්න හදන්නේ මොකද්ද? 8 වෙනි ප්‍රශ්නේනේ. හරි. 8 වෙනි ප්‍රශ්නේ එතකොට පටන් ගන්න කීයද? 9යි 18ට. 9යි 18යි නම් විනාඩි 27ක්. හරි. 9යි 18යි ඉඳන් විනාඩි 27ක් කියන්නේ කීයද? 9යි 45නේ. 9:45. හරි. 9:45. ඒතර ඕගනික් ප්‍රශ්නෙත් හිතන්න මේ සාමාන්‍යයෙන් ඕගනික් ප්‍රශ්නෙට එහෙම වෙලාව වැඩි වෙන්නෙත් නැහැ, මදි වෙන්නෙත් නැහැ. ඒක මෙහෙමයි. කෙනාගෙන් කෙනාට ඒක සාපේක්ෂයි. සමහර කෙනෙක්ට ඕගනික් ප්‍රශ්නෙට වෙලාව මදි වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. මෙහෙමයි. දැන් ඕගනික් එකේ කර්මාන්ත හිතෙන්නෙම නැත්නම් කොහොමවත් හිතෙන්නේ නැහැ. හරිද? කලින් කරපු එකක් නෙවෙයි නම් ඕගනික් ප්‍රශ්නේ බොහෝ වෙලාවට අමාරුයි. හරිද? හරි. ඒ නිසා දැන් ඒක ඔයාලා මුලින්ම තීරණය කරගන්න පොඩ්ඩක් උඩින් ප්‍රශ්නේ බලලා මේක ලේසිද කියලා. එතන මට ඒ ලෙවල් වලදී ඕකට ටයිම් එක ෂේප් එකේ ඇති වුණා. හරිද? හරි. ඊට පස්සේ දැන් මොකක්ද වෙලා තියෙන්නේ? සේ ප්‍රශ්න දෙකක් කරලා ඉවරයි සහ ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න දෙකකුත් කරලා ඉවරයි. හරි. ඒතර ඊළඟට මම තෝරගත්ත ප්‍රශ්නේ තමයි පස්වෙනි ප්‍රශ්නේ KPKC ප්‍රශ්නේ. හරිද? KPKC ප්‍රශ්නේ. ඒතර KPKC ප්‍රශ්නේ ගත්තට පස්සේ ගණනය කිරීම පාර්ට් එකක් තියෙනවා. එතකොට ඒක ගණනය කිරීමට සෑහෙන්න වෙලාවක් යනවා. හරිද? එතකොට මේ KPKC ප්‍රශ්නේ කියන්නේ පස්වෙනි ප්‍රශ්නේ තමයි KPKC ප්‍රශ්නේ, හයවෙනි ප්‍රශ්නේ PH ප්‍රශ්නේ. හරිද? හරි. සාමාන්‍යයෙන් ඔන්න ඔය ගණන් දෙකට, ඒ කියන්නේ ওই ප්‍රශ්න දෙකට 5ට සහ 6ට වෙලාව එහෙම ඉතුරු වෙන විදිහට හදන්නේ නැහැ. හරිද? ගණනය කිරීමේ තියෙන්නේ ඇත්තටම KPKC එකටත් වඩා PH වල තියෙන ගණනය කිරීම දරුණුයි. හරිද? ඒ නිසා ওই දෙකට නම් එහෙම වෙලාව ඉතුරු වෙන එකක් නැහැ. හරිද? මටත් සාමාන්‍යයෙන් මේක අර විනාඩි 24 27 ඇතුළත A level exam එකේදී කරගන්න බැරි වුණා. හරිද? KPKC ප්‍රශ්නේ. එතකොට කොහොම හරි දැන් අපි 9:45ට පටන් ගන්න පේපරේ. මේ ප්‍රශ්නේ. ඒතර 9:45 ඉඳන් 10යි කීයද? 10යි 12 වෙනකන් ටයිම් එක තියෙනවනේ. 10යි 12 වෙනකන්. හරි. එතකොට හිතන්නේ මේක සම්පූර්ණයෙන් කරගන්න හම්බුන්නේ නැහැ. හැබැයි 175ක් 80ක් කරා භාගෙට. හිතන්නේ ඒකේ ඉතුරු ටික එහෙම කිසිම තේරුමකුත් නැහැ. කියන්නේ ටයිම් එක තිබුණත් කරගන්න බෑ වගේ කියලා හිතන්නකො KPKC ප්‍රශ්නේ. KPKC ප්‍රශ්නේ ඉතුරු ටික ටයිම් තිබුණත් කරන්න බෑ. ඉතින් අවුලක් නැහැ නේ. අපි දන්න ටික කරලා ඉවරයිනේ. ඒ කියන්නේ කරගන්න බැරි වුණත් අපි දන්නේ නැති ටිකක්. හරිද? ඔන්නෝක තමයි ওই ක්‍රමයේ තියෙන වාසිය. හරිද? හරි. ඊට පස්සේ හිතන්න මම try කරේ සමාවේග ප්‍රශ්නේ. හරිද? සමාවේග ප්‍රශ්න කියන්නේ 4 වෙනි ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නේ. හරි. එතකොට අපි ඒක පටන් ගන්න කීයටද? 10යි 12ට. 10යි 12 ඉඳන් මිනිත්තු 18ක්. මිනිත්තු 18ක් කියන්නේ කීයද? 10යි 30යි. හරි. එතකොට හිතන්න සමාවේග ප්‍රශ්න කියන්නේ සාමාන්‍යයෙන් වෙලාව ඉතුරු වෙන ප්‍රශ්නයක් නෙමෙයි. හරිද? සමාවේග ප්‍රශ්නේත් වෙලාව ඉතුරු වෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒතර ඒකත් අපි හිතමු මේ විනාඩි 18ම අරගෙන, හරිද? විනාඩි 18ම අරගෙන කොහොම හරි ගොඩ දාගත්තා. හරිද? ගොඩ දාගත්තා. හරි. ඊට පස්සේ මම කරන්න ගියේ 7 වෙනි ප්‍රශ්නේ. හරිද? 7 වෙනි ප්‍රශ්නේ තමයි ඊළඟට කරන්න ගියේ. එතකොට දැන් මේ අනුපිළිවෙල ඔයා කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. හරිද? කෙනෙක්ට සාපේක්ෂව ලේසි ප්‍රශ්නේ තව කෙනෙක්ට සාපේක්ෂව අමාරු ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ නිසා මේක තීරණය කරගද්දී ඔයාලා මේ බොහොම ප්‍රවේශමෙන් අර රීඩින් ටයිම් එකේ ප්‍රශ්න ටික හොඳට කියවලා තමයි මේක තේරුම් ගන්න ඕන. හරි. එතකොට දැන් අපි හිතමු දැන් අපි 7 වෙනි ප්‍රශ්නේ තෝරගත්තනේ. 10යි 30 ඉඳන් කීය වෙනකන්ද? 10යි විනාඩි 27යිනේ. 10යි 57 වෙනකම්. 10යි 57 වෙනකම්. හරි. එතකොට ඔන්න ඔය වෙලාව ඇතුළත මේ ප්‍රශ්නේ කොට දාගන්න. දැන් මෙහිමයි. සමහර වෙලාවට මේ ප්‍රශ්නෙට වෙලාව ඉතුරු වෙන්නත් පුළුවන්. හරිද? අර ලිගන ප්‍රශ්නේ තියෙන්නේ. ලිගන ප්‍රශ්නෙට සාමාන්‍යයෙන් ඉතින් එහෙම ලොකු වෙලාවක් යන්නේ නැහැ. හරිද? ඒතර මේකෙන් කෙනෙක්ට වෙලාව ඉතුරු වෙන්නත් පුළුවන්. අපි හිතමු මේක ඇත්තටම 10:57 වෙනකන් තිබුණට කෙනෙක් 10:55 වෙනකොට ඉවර කරා. හරිද? කෙනෙක් 10:55 වෙනකොට ඉවර කරා. හරි 10:55 වෙනකොට ඉවර කරා නම් ඊළඟ ප්‍රශ්නේ පටන් ගන්න කීයටද? 10:55ට. හරි දැන් කොහොමද ඉතුරු වෙලා තියෙන ස්ට්‍රක්චර්ඩ් එකක් නේ? තුන්වෙනි ස්ට්‍රක්චර්ඩ් එක. මම ඊළඟටත් මේ තුන්වෙනි ස්ට්‍රක්චර්ඩ් එක අන්තිමට කරේ. ඒක තුන්වෙනි ස්ට්‍රක්චර්ඩ් එක තමයි මට සාපේක්ෂව තිබිච්ච අමාරුම ප්‍රශ්නේ සෙකන්ඩ් පාර්ට් එකේ කෙමිස්ට්‍රි වල සෙකන්ඩ් පාර්ට් එකේ මට අමාරුම ප්‍රශ්න විදිහට තිබ්බේ තුන්වෙනි ස්ට්‍රක්චර්ඩ් එක. ඒ නිසා ඒක තමයි මම අන්තිමට කරේ. හරිද? ඒ කියන්නේ කරගන්න බැරි වුණත් ඒ කියන්නේ වෙලාව මදි වුණත් මදි වෙන්නේ අන්තිමට ඕකටනේ. ඔන්න ඔය හේතු නිසා තමයි මම ඒක අන්තිමට තියාගත්තේ. හරිද? හරි. ඒතර ඔයාලටත් මේ වගේ අමාරුම ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒක අන්තිමටම කරන්න තියාගන්න. හරිද? ඒක මුලින්ම අල්ලන්න යන්න එපා. ඉතින්
ඒක බැරිුණයි කියන්නේ ආයිමත් මොකද්ද වෙන්නේ? ඔයාලට ලේසි ඒව කරගන්නත් මෙන්ටලිටි එක නැති වෙනවා. හරිද? හරි. ඒ නිසා මම ඒක තමයි අන්තිමට කරේ. හිතන්න එතකොට දැන් විනාඩි 18ක් තියෙනවානේ. ඒතර මෙතෙන්ට විනාඩි 18ක් විතරට පස්සේ කීයද? 11යි 13යි නේ. 11යි 13යි. හරි. 11යි 13යි වෙලාව හැබැයි මේක ඉතින් සම්පූර්ණයෙන් ඉවර කරගන්න උනේ නැහැ. මේක භාගයට තමයි කරේ. ඉතුරු ටික කරන්න දන්නෙත් නැහැ. හරිද? ඉතුරු ටික කරන්න එහෙම දැන් මොකුත් නැහැ කියලා හිතන්නකො. හරි. දැන් එතකොට වෙලාව කීයද? 11යි 13යි. හරි. 11 මාරට තව විනාඩි කීයක් ඉතුරු වෙලා තියෙනවද? විනාඩි 17ක් ඉතුරු වෙලා තියෙනවා. හරි. දැන් අපිට ඉතුරු කාලය කොච්චරද? මිනිත්තු 17ක්. හරි. මෙන්න මේ මිනිත්තු 17 තමයි ඊළඟට ඔයාලට වැදගත් වෙන්නේ. හරිද? දැන් අර දැනගෙනත් නොකරපු ප්‍රශ්න ටිකක් තිබුණානේ. හරිද? දැනගෙනත් අපි නොකරපු ප්‍රශ්න ටිකක් තිබුණානේ. අන්න ඒ ටික try කරන්න මෙන්න මේ විනාඩි 17 ඇතුළත. හරි. දැන් මෙන්න මේ පළවෙනි ස්ට්‍රක්චර්ඩ් එකේ ඔයා දැනගෙනත් කරේ නැති. ඒ කියන්නේ දැනගෙනත් අර විලා ගන්න නිසා අතරලා පාර්ට් එකක් තිබුණානේ. අන්න ඒ කොටස මෙන්න මේ වෙලාවදී කරා. හරිද? හිතන්න මේක විනාඩි 17ක් ගියා කියලා. විනාඩි 7ක් ගියා කියලා හිතන්නකෝ. මහ ගොඩක් නෑනේ විනාඩි 7ක් ගියා නම් තා විනාඩි 10ක් ඉතුරුයිනේ. හරි. ඒ විනාඩි 10 මොකද්ද කරන්න ඕන? මේකට හෝ මේකට දෙන්න. හරිද? ඉතින් දැන් මේක නැති දන්නේම නෑනේ. මොකක්වත් දන්නේම නැති එකක් නැති. ඒකට විනාඩියක්වත් දීලා වැඩක් නෑ. ඒක ගැන හිතන්න එපා. මෙන්න මේ පාර්ට් එකේ. මේකේ සමහර වෙලාවට ටිකක් හිතන්න අමාරු එකක් ඇති. හිතලා බලන්න විනාඩි 10ක් ඇතුළත ඕක හිතලා බලන්න. ඒතර හිතුනොත් එහෙමයි. නැත්නම් ඉතින් අපිට කොහොමත් ඉතින් 100%ක් සාර්ථක වෙන්න අමාරුයිනේ. එතකොට පුළුවන් තරම් මේ විනාඩි 10 දාලා මේක කරන්න බලන්න. හරිද? දැන් මේක කොහොමත් අමාරු පාර්ට් එකනේ. ඔබේ තියරි එක දන්නේ නැහැනේ. ඒ නිසා ඊටු විනාඩි 10 මේකට නම් ඒක කම්ප්ලීට් කරගන්න බලන්න. හරි. එතකොට දැන් 11 මාරට කෙලින්ම මේ වැඩේ ටික නවත්තනවා. හරිද? දැන් ගොඩක් ළමයි කරන වැරද්දක් තමයි 11 මාරට නවත්තන්නේ. දැන් පේපර් එක ගන්න 11:40ටනේ. 11:40 වෙනකම් මෙයාලා ලියනවා. හරිද? ඔන්න ඔහොම කරොත් සෑහෙන වාසියක් වෙන්න පුළුවන්. හරිද? අනිවාර්යෙන් ඔයාලට එක විනාඩියක්වත් එක්සෑම් හෝල් එකේ වැඩියෙන් දෙන්නේ නැහැ. හරිද? එතකොට ඔයාලා ෆස්ට් ට්‍රයි ලියන ළමයෙක් නම් ඕක ගොඩක් වෙලාවට හිතන්නේ නැහැ නේ. අපි දැන් ගොඩක් වෙලාවට ක්ලාස් වල පේපර්ස් ලියලානේ යන්නේ. එතකොට ක්ලාස් වල එහෙම නැහැ. එහෙම හරියටම තිතටම ගන්න නැහැ නේ ගොඩක් දුරට. හැබැයි එක්සෑම් හෝල් එකේ හරි තත්පරයටම ගන්නවා. හරිද? ඒ නිසා ඔයාලා මොකද්ද කරන්න ඕන? 11:30ට ලියන එක සම්පූර්ණයෙන් නවත්තලා පේපර් එකේ ඉන්ඩෙක්ස් නම්බර්ස් ටික දාලා ඊට පස්සේ අමුණන ඒවා තියෙනවා නම් ඒවා අමුණලා ඒ ඔක්කොම වැඩ ටික කරලා ඉන්න. හරි 11:30ට. හරි. හිතන්න 11:35 වගේ වෙනකොට සාමාන්‍යයෙන් ඉතින් ඉන්ඩෙක්ස් නම්බර්ස් ටික ලියලා අමුණලා ඔය ඔක්කොම ටික කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතුරු විනාඩි 5 තියාගන්න පොඩ්ඩක් උඩින් කියවන්න පේපර් එක. ඕනනම් තාම මොකක් හරි පොඩි දෙයක් තියෙනවා නම් ලියන්න. ඔන්න ඔය වගේ වැඩකට තියාගන්න. හැබැයි කවදාවත් 11:35 වෙනකන් ඉන්න එපා. ඔයාලගේ පේපර් එක අමුණන වැඩවලට සහ ඉන්ඩෙක්ස් නම්බර්ස් ලියන වැඩවලට තියාගන්න. හරි. එහෙම වුණොත් ඒක මේ ඔයාලට සෑහෙන අවාසියක් වෙනවා. හරිද? හරි. එතකොට දැන් මේක තමයි ප්ලෑන් එක. හරිද? එතකොට මේක සාමාන්‍යයෙන් සෑහෙන ප්‍රායෝගික ක්‍රමයක්. එතකොට මේකෙන් ඇත්තටම මට පෞද්ගලිකව ගත්තොත් A level exam එකේ මම කලින් වීඩියෝ එකේ කිව්වනේ සාපේක්ෂව මට අමාරුම සබ්ජෙක්ට් එක කෙමිස්ට්‍රිනේ. හැබැයි කෙමිස්ට්‍රි අමාරු සබ්ජෙක්ට් එක වුණාට මට වැඩිපුරම සාර්ථක වෙන්න පුළුවන් වුණේ A level වලදී කෙමිස්ට්‍රි වල. ඒකත් කෙමිස්ට්‍රි වල සෙකන්ඩ් පාර්ට් එකේදී. හරිද? එතකොට සෙකන්ඩ් පාර්ට් එක මට ඇත්තටම පැය 2යි විනාඩි 40ක් වගේ යනකොට සම්පූර්ණයෙන්ම ලියලා ඉවර කරගන්න පුළුවන් වුණා. ඇත්තට මේකට හේතුව මෙන්න මේ ක්‍රමවේදය. හරිද? හරි. එතකොට මේක මම හොයාගත්ත ක්‍රමවේදයක් නෙවෙයි. මටත් මගේ කෙමිස්ට්‍රි සර් කියලා දුන්න ක්‍රමය. එතකොට මම හිතනවා ඒක ඔයාලට ප්‍රායෝගිකයි කියලා. හැබැයි ඔයාලා එකපාරටම මේක A level exam එකට ඇප්ලයි කරන්න යන්න එපා. දැන් දවස් දෙකක් තියෙනවනේ. අනිවාර්යෙන් ඒ නිසා ඔයාලා 2024 පේපර් එකට මේ ක්‍රමය පොඩ්ඩක් ඇප්ලයි කරලා බලන්න. හරිද? ඒ කියන්නේ 2024 පේපර් එක මෙන්න මේ රටාවට කරලා බලන්න. එතකොට එහෙම එක පේපර් එකකට හරි කරලා ඉවර වෙලා ඔයාලා A level exam එකට කියන්නේ 2025 A level exam එකට ගිහිල්ලා මේ ක්‍රමය පාවිච්චි කරලා බලන්න. එතකොට ඔයාලා ගන්න ඉන්න ලකුණෙන් යම් ප්‍රමාණයක් ඔයාලට මේ ටෙක්නික් එක පාවිච්චි කරොත් අනිවාර්යෙන් වැඩි කරගන්න පුළුවන්. ඒක ෂුවර්. හරිද? හරි. එහෙනම් good luck හැමෝටම.